යම්කිසි හේතුවක් නිසා ඔබගේ අස්තියක් කැඩුනොත් හෝ බිඳුනොත් අපි විශ්වාස කරනවා අපි ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා. හැබැයි යම්කිසි හේතුවකට එහෙම වුණොත් ඔබ කළ යුතු දේ කුමක්ද? ඔබ දැනගත යුතු දේ කුමක්ද? අපි අස්තියක් කැඩීම සම්බන්ධයෙන් ෆ්‍රැක්චර්ස් කියලා කියනවා. ෆ්‍රැක්චර් එකක් කියන්නේ අස්තියක් කැඩිලා බිඳිලා යන විට. ඒ සඳහා ඔබ දැනගත යුතු දේවල් කුමක්ද? ඔබට කළ හැකි දේවල් කුමක්ද? ආයිබෝන් මම හිරාන් අමරසේකර විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක්. මම සරලව අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අස්තියක් බිඳුනොත් හෝ කැඩුනොත් ඔබ දැනගත යුතු දේ කුමක්ද? ඔබට කළ හැකි දේ කුමක්ද? උදාහරණයක් වශයෙන් මේ මගේ අතේ තියෙන්නේ අපේ ෆෝරාම් එක. එහෙම නැත්නම් මේ අතේ අස්ති දෙකක් තියෙනවා. මේ අස්ති දෙක එකතු වෙලා තියෙන හැටි. කැඩෙනවා කියලා කියන්නේ මේක එක්ක යන්තම් පුපුරන්න පුළුවන්, සම්පූර්ණයෙන් වෙන් වෙන්න පුළුවන්, ඈත් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපිට තේරෙනවා අස්තියක් කැඩුනොත් මෙහෙම වෙලා තියෙනවා කියලා. ගොඩක් වෙලාවට අපි වෛද්‍යවරයෙක් ළඟට හෝ ස්පිරිතාලයකට ගිහින් එක්ස්රේ එකක් ගන්නවා. එක්ස්රේ එක ඉතාම හොඳ ටෙස්ට් එකක් අස්තියක් කැඩලාද නැද්ද කියලා බලන්න. අස්තියක් කැඩලා කියලා කිව්වොත් ගොඩක් වෙලාවට අස්තිය හැටියට කැඩිච්ච විදිහට ප්‍රමාණය හැටියට අපිට කළ හැකි දේවල් තියෙනවා. ඉනිෂියලි එහෙම නැත්නම් මුලින්ම අපි කළ යුත්තේ අස්තිය සැකසීම සහ ඒකට පෑහීමට ඉඩ දීම පිණිස ඒක එකතු කරලා හෙලවෙන්නේ නැති වෙන්න හදලා තියන්න. ඒක අපිට ක්‍රම දෙක තුනකට කරන්න පුළුවන්. එකක් තමයි අපිට පුළුවන් යම්කිසි ස්ලිං එකක් එහෙම නැත්නම් බැන්ඩේජ් එකක් දාන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් POP එකක් එහෙම නැත්නම් කාස්ට් එකක් අපි කියනවා ගල් ප්ලාස්ටර් එකක් කියලා එහෙම එකක් දාන්න. එහෙම එකක් දාලා ටික කාලයක් තිබ්බම ඒක පෑහෙනවා. ඔබගේ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් ඒකේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට එනකන් ඔබ කළ යුතු දේ කුමක්ද? සමහර වෙලාවට අස්තියක් පෑහෙනකොට ඇදේට පෑහුණොත් සම්පූර්ණ භාගයට පෑහුණොත් අපිට ඒ ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය ඒ විදිහටම ගන්න බෑ. ඒ වෙලාවට අපි කළ යුත්තේ ඒ සඳහා යම්කිසි විකලාංග උපදෙසක් ලබාගෙන මුලින්ම ඒක හැඩගස්වා ගන්න ඕනේ හරියට පෑහෙන විදිහට. ඒක කරන්න මම පාරක් වගේ ගල් ප්ලාස්ටරෙන් පුළුවන් සමහර වෙලාවට ඔපරේෂන් එකක්. එහෙම නැත්නම් ප්ලේට්ස්, ස්ක්‍රූස් එහෙම නැත්නම් නේල්ස් ඇන දාලා හදලා ඒ විදිහට ගන්න වෙනවා. එහෙම කරගත්තොත් විතරයි අපිට අස්තියක් හරියටම හදලා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ අස්ති දෙක අපේ අතේ තියෙන අස්ති දෙකක්. මේ අස්තියේ මේ ක්‍රියාකාරීත්වය. මේ අස්තිය එක අස්තියක් අනිත් අස්තිය උඩ මෙහෙම යනවා. ඒ යන ක්‍රියාකාරීත්වය ලබා ගැනීමට 100% හරියට මේ අස්තිය පෑහෙන්න ඕනේ. එහෙම හරියට පෑහෙන්න ඕන නම් අපිට ඒකට ප්ලේට් එකක් දාලා හදන්න වෙනවා. එතකොට ඔබ දැනගත යුතු දේ තමයි සමහර අස්ති තියෙනවා කැඩුනහම ප්ලාස්ටර් එකක් දාලා හදන්න පුළුවන්. සමහර අස්ති තියෙනවා ඔපරේෂන් කරලා ප්ලේට් එකක් එහෙම නැත්නම් ඇන දාලා හදන්න වෙනවා. මොන අස්තියද මොන විදිහට කැඩිච්ච අස්තියක්ද මොකක්ද ඔපරේෂන් එක ඕනේ මොකටද ඔපරේෂන් එක ඕනේ නැත්තේ කියලා දැනගන්න මුලින්ම ඔබ ඒ තීරණය ගන්න විශේෂඥවරයෙක් වෙත යා යුතුයි. ඇදේට පෑහුණොත් වැරදියට පෑහුණොත් කැඩිච්ච අස්තිය භාගයට පෑහුණොත් ඊට පස්සේ ඒක හදාගන්න ඉතාම අමාරුයි. සමහර වෙලාවට 100% හදාගන්නත් බෑ. ඒ නිසා අස්තියක් පෑහෙන්නකොට ඒ හරියට පෑහෙන විදිය බලන්න විකලාංග උපදේශ ලබා ගැනීම මුලින්ම කළ යුතු වෙනවා. මම ආයෙත් කියන්නේ අපි විශ්වාස කරනවා අස්තියක් කැඩෙන්නේ නැති වෙන්න කියලා, හදිසි අනතුරකින් බේරෙන්න කියලා. හැබැයි යම්කිසි අභාගයකට එහෙම වුණොත් ඔබ මුලින්ම එක්ස්රේ එකක් අරගෙන ඒ සම්බන්ධව විශේෂඥ උපදේශක් ලබා ගත යුතු වෙනවා. බොහොම ස්තුතියි.